හරි දරුවනේ අයිබෝවන් කැමක ඔන් කරන දරුවෝ ඔන් කරන්න පුළුවන් දරුවෝ ඔන් කරමු මයික් එක ඔන් කරන්න පුළුවන් දරුවෝ මයික් එක ඔන් කරන්න හරි එතකොට අපි අද ආරම්භ කරන්න හදන්නේ ළමයි 10 ශ්‍රේණියේ අපේ පන්තිය එතකොට 9 ඉඳන් 10ට ආව අපේ ළමයි තමයි මෙතෙන්දි ඉන්නේ මෙතනදී හොඳට මතක තියාගන්න දරුවනේ හොඳට මතක තියාගන්න මේක තීරණාත්මක ශ්‍රේණියක්. ඇයි එහෙම කියන්නේ? O level වලට දක්වා සාමාන්‍ය පෙළ දක්වා මේ 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙන ගන්න මේ විද්‍යාව විෂය කරුණු පේපරයකට එනවා. විද්‍යාව විෂය පමණක් නෙවෙයිනේ දරුවනේ නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය පෙළ ඕගොල්ලෝ තෝරාගත්ත හැම විෂයක්ම තෝරාගන්නත් විෂයක් තියෙනවා අනිවාර්යෙන් කරන්න ඕන විෂයනුත් තියෙනවානේ. ඒ විෂයන් ඔක්කොම ගත්තාම ඒ විෂයන් 9ම 10 සහ 11 කියන ශ්‍රේණි දෙකෙන්ම මික්ස් වෙලා ආපු පේපර් එකක් තමයි O level වලට එන්නේ. එතකොට මේ ඔයගොල්ලෝ පාතබල තියෙන්නේ තීරණාත්මක ශ්‍රේණියකට. එතකොට දැන් ඉස්සල්ලා වගේ සෙල්ලම් කර කර ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. පොඩි පන්ති වල වගේ නෙවෙයි. මේ ඇවිල්ලා ඕගොල්ලෝ පය තිබ්බ තීරණාත්මකම ශ්‍රේණිය 10 ටික බැරුව 11ට ගිහින් 11 ටික පුළුවන් කරගත්ත කියන 11 ඔන්න මම විද්‍යාව විෂය කරන නිසා මම විද්‍යාව ගැන කතා කරන්නම්කො මෙතෙන්දි දරුවනේ 11 විද්‍යාව ටික විතරක් ඔන්න දැන් ඔයාලට පුළුවන් දරුවනේ 10 ශ්‍රේණිය ඕගොල්ලෝ මෙලෝ වසරක් ඉගෙන ගත්තේ නැහැ ඒක උවමනාවෙන් කොහොමත්ම කරේ නැහැ ඒ නිසා ඉතින් 10 මෙලෝ වසරක් දන්නේ නැහැ එතකොට O level වලට ගියාට පස්සේ ඕගොල්ලෝ මොනවද ලියන්නේ පේපර් එකට 10 ශ්‍රේණියෙන් ආපු ප්‍රශ්න වලට ළමයි හොඳට මතක තියාගන්න දැම්ම ඔළුවට දාගන්න සාමාන්‍ය පෙළට ඒ කියන්නේ O level වලට එන පේපර් එක ඕනිම විෂය ධාරාවකින් එන පේපර් එක 50%ක් හැදෙන්නේ 10 ශ්‍රේණියෙන් අනෙක් 50% හැදෙන්නේ 11 ශ්‍රේණියෙන්. ඒකට භාග 10 සහ 11 ශ්‍රේණි වලින් තමයි හැදෙන්නේ. ඒ නිසා හොඳට මේ තීරණාත්මක ශ්‍රේණියේ කරුණු පාඩම් ටික ඔළුවට දාගෙන යන්න. හරිද? මුල ඉඳන්ම වැඩ ටික කරගෙන යන්න. පස්සේ කාලක අනේ මම 11 ඉඳන්ම වැඩ කරන්න ගන්නවා. O level ලං වෙලාම වැඩ කරන්න ගන්නවා කියලා හිටියොත් ඉතින් හරියට ඔය වැඩේ වෙන්නේ නැහැ. හරි රිසල්ට් එකක් ඕගොල්ලෝට දාගන්න වෙන්නේ නැහැ ළමයි. ඒකට B එකට යන දරුවෙක් දැම්ම උනන්දුවෙන් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනි. නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මගකදී හැලෙනවා. මගකදී නිකම්ම හැලෙනවා ළමයි. 10 විද්‍යාව එපාම් වෙලා විද්‍යාව අල්ලපු නැති ළමෙක් 11ට ගියාට පස්සේ 11 ආයේ විද්‍යාව අල්ලගන්නේ නැහැ ළමයි. මොකද මේ විෂය එයාට එතකොටත් එපා වෙලානේ. එතකොට මේ විෂය එපා වුණාට පස්සේ එපා වුණාම තමයි. ඉතින් අමාරුයි ටිකක් ගොඩ දාගන්න. මේ මුලදිම ලස්සනට අවබෝධයෙන් තේරුම්ගෙන පාඩම් ටික ඔළුවට දාගෙන තේරුම් නැති තැනක් තියෙනවා නම් මගෙන් අහලා ඒ කටයුතු ටික හරියට සිද්ධ කරගෙන යන්න ඕනි. හරි. දැන් මම කැම් එක ඔන් කරන්න කිව්වහම කැම් එක ඔන් කරන්න ඕනි. දැන් අද කාට හරි කැම් එක ඔන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමක් නැහැ. පළවෙනි දවස නිසා. හැබැයි ඊළඟ දවසේ ඉඳන් කැම් එක ඔන් කරලා මයික් ඔන් කරලා ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහලා මාත් එක්ක විවෘතව ඉන්න ඕනේ. නැත්තම් එහෙම ඕගොල්ලන්ටම තමා දරුවනේ පන්තියත් බෝරින් වෙනවා. ඊට පස්සේ මට කියලා දෙන එකත් නිකන් එපා වෙනවා. මොකද නැත්තම් මට ස්ක්‍රීන් එකකට උගන්වනවා වගේ. ඒ හින්දා ඒ වැඩ කටයුතු ටික හරියට කරගෙන එන්න හෝම්වර්ක් දෙනකොට ඒ හෝම්වර්ක් ඒවා කරගෙන එන්න මං කියන වැඩ ටික අනිවාර්යෙන් වෙන්න ඕනි මේ විදිහට. එහෙම වුණාම තමයි ගුරුවරයා කියන වැඩ ටික හරියට වුණාම තමයි ළමයි ඔයගොල්ලන්ට හොඳ ලකුණකට යන්න පුළුවන්. ඒකයි. හරි. ඕකේ. එතකොට දරුවනේ අපි යමු 10 ශ්‍රේණියේ අපේ පන්තියේ පළවෙනි පාඩමට. පළවෙනි පාඩම දැන් ඕගොල්ලෝ මම දන්නවා ගොඩක් අයට අච්චුපොත් නැහැ. නේද? 10 ශ්‍රේණියේ තාම අච්චුපොත් ලැබුණ නැතුව ඇති. මොකද අදනේ ස්කූල් පටන් ගත්තේ තාම 9 ශ්‍රේණියේ සිලබස් එක තමයි යනවා ඇත්තේ. third term test එක නැහැනේ නේ. ගොඩක් ස්කෝල් වල third term test නැහැ. නමුත් මේ සමහර ස්කෝල් වල තියෙනවා කියලා කිව්වා ඒ විදුහල්පති තුමාගේ හෝ තුමියගේ කැමැත්ත අනුව එහෙම තියෙන කාරු හරි third term test එකක් තියෙන කවුරු හරි ළමෙක් ඉන්නවා නම් මගෙන් උදව්ව ගන්න මගෙන් papers ඉල්ල ගන්න පාඩම් කරන් යත් තේරුම් නැති දැන් තියනවා අනිවාර්යෙන් අහන්න ඒ උදව්ව මම කරනවා
හරි. හරි. දැන් අපි යමු 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමට. දැන් ඕගොල්ලෝ දරුවනේ මේ 10 ශ්‍රේණියේ පොත අතට ගත්තාම අච්චු පොත් දැන් ඕගොල්ලන්ට දෙනවනේ මේ වසරාන්තයේදී හොයන සතිය හරිය දෙයි. මේ පොත් ටික බලලා නිකන් අපේ මොනවද අප්පා මේ තියෙන්නේ. අම්මේ මේක හරියන්නේ නැහැ විද්‍යාව විෂයට නම් W තමයි F තමයි හරියන්නේම නැහැ කියලා. ඒ වගේ නෙගටිව් තින්කින් විදිහට ඔයාගේ ඔළුවට විෂය ගැන දාගන්න එපා. ඔයා ලස්සනට ආසාවෙන් අර පිටු ටික පෙරලලා බලන්න මොනවද මේකේ තියෙන අලුත් දේවල් කියවලා බලන්න. උගන්වන්න ඕනිම නැහැ. ගුරුතුමා උගන්වන්න ඕනිම නැහැ. උනන්දුවක් කැපවීමක් තියෙන දරුවෙක් ආසාවක් තියෙන දරුවෙක් නිකම්ම පාඩම් ටික නිකම්මට කියවගෙන යනවා. මොනවද මේකේ තියෙන්නේ කියලා අලුත් පාඩම් දැනගන්න ආසයි කුතුහලයක් තියෙනවා. එහෙම ළමෙක් තමයි ගොඩ යන්න පුළුවන්. හොඳ රිසල්ට් දාන්න පුළුවන්. හරි අචුපුත් නැති උනාට ගැටලුවක් නෑ ළමයි. මම ඕනි තැන්වලදී ස්ක්‍රීන් එකට ෂෙයා කරනවා මේ අදාළ පිටුව සහ රූප. ඒ නිසා ගැටලුවක් කරගන්න ඕනි නැහැ. අපි පාඩම කරගෙන යමු. ළමයි මම කියලා තියෙනවා පොඩි ශ්‍රේණිවල ඉඳන්ම මේ දේහය නැත්නම් අපේ ඇඟ මේ ශාක හැදිලා තියෙන පොඩිම ඒකකයක් තියෙනවා. හැදිලා තියෙන පොඩිම ඒකකයක් තියෙනවා. මොනවද මොකක්ද ඒකට අපි කිව්වේ? අපි ඒකට කිව්වා ළමයි නම. සෛලය කියලා මතකද? සෛලය කියලා නමක් අපි දුන්නා අපි හැදිලා තියෙන පොඩිම ඒකකයට. එතකොට මේ සෛලය කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නම් නෙවෙයි. මියා මගින් තමා ළමයි අපේ අවයව පද්ධති මේ තියෙන ඕගොල්ලොන්ට ඇසට පෙනෙන සියලුම දේ මේ සෛල ගොඩක් එකට එකතු වෙලා තමයි හැදෙන්නේ. සෛලයක් කියන්නේ අපිට සෛලයක් අපිට පියවැසට පේන්නේ නැහැ ළමයි. නිකන් මෙහෙම බැලුවා කියලා ඕන් සෛලයක් කියලා එහෙම පේන්නේ නැහැ. මේක අපි අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න ඕනි දෙයක්. සෛල ගොඩක් එකට එකතු වුණාම ඒ කියන්නේ සෛල මිලියන ගාණක් දසදහස් ගාණක් එකට එකතු වුණාට පස්සේ තමයි හැදෙන්නේ අවයව පද්ධති වගේ දේවල්. අවයවයක් කියන්නේ අපි ගමු හෘද ඔන්න අවයවයක් නේද? එතකොට තව එකක් අපි ආමාශය මේ අත පය මේ කකුල් නේද? අත පය කකුල් කට නහය මේ අපිට ඇහැට පෙනෙන සියලුම දේ හැදිලා තියෙන්නේ සෛල ගොඩක් එකට එකතු වෙලා. එතකොට මේ සෛල කතාව මම මෙතනට ඇදලා ගත්තේ. සෛලවල සම්බන්ධතාවයක් තියනවාද අපේ 10 පළවෙනි පාඩමත් එක්ක? අපෝ ගොඩක් ලොකු සම්බන්ධතාවයක් තියෙනවා ළමයි සෛලයි මෙන්න මේ 10 පළවෙනි පාඩමයි ගත්තාම. හරි මම ස්ක්‍රීන් එකට ෂෙයා කරන්නම් දරුවනේ අදාළ පිටුව. ඔයගොල්ලන්ට තාම මම හිතනවා හැමෝටම වගේ අච්චුකොත් නැහැ කියලා. ඒ නිසා ෂෙයා කරනවා. බලා ගන්න. හරි. ඕකේ. එතකොට දරුවනේ අපිට දීලා තියෙනවා පළවෙනි පිටුවේම මෙන්න මේ විදිහට වට ප්‍රස්ථාරයක් වගේ එකක්. අපේ පළවෙනි පිටුවේ 10 පළවෙනි පිටුවේ. ඔය මොනවද මේ කියන්නේ කියලා තාම ඔයගොල්ලන්ට දැනුමක් නැහැ. ඒක ඇත්ත. හරි අපි ඒක බලමුකෝ. මොනවද මෙතනදී මේ කියන්නේ කියලා. ඔන්න අපේ පළවෙනි පාඩම දරුවනේ ජීවයේ රසායනික පදනම. දැන් මේ පාඩමේ 9 තේරුමවත් ඕගොල්ලන්ට හරියට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව ඇති. එතකොට එහෙමයි කියලා මේක අමාරු පාඩමක් කියන ගානට දාන්න අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මම හිමීට ඔය ටික කියලා දෙන්නම්. ළමයි අපිට 10 සහ 11 වසරවල් වලදී හම්බ වෙන විද්‍යාව පොතේ පාඩම් වෙන් කරලා තියෙනවා කොටස් 3කට.
එක කොටසක් ජීව විද්‍යාව, අනිත් කොටස රසායනික විද්‍යාව, අනිත් තුන්වෙනි කොටස අපි ගන්නවා භෞතික විද්‍යාව කියලා. ඒ කියන්නේ ළමයි අපිට හම්බ වෙන පාඩම් ආකාර තුනකට බෙදන්න පුළුවන්. එකක් ජීව විද්‍යාව, අනිත් එක රසායනික විද්‍යාව, අනිත් අන්තිම එක භෞතික විද්‍යාව. එතකොට දරුවනේ මේ හම්බ වෙන ජීව විද්‍යාව, රසායනික විද්‍යාව හා භෞතික විද්‍යාව කියන පාඩම් මේ විශේෂ තුන ඇයි මෙහෙම වර්ග තුනකට වෙන් කරලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට පාඩම් වල යද්දිම තේරෙයි. දැන් මේක ඇවිල්ලා නම් ඔයගොල්ලන්ට හොඳටම පේනවා පළවෙනි පාඩමේ උඩින්ම තියෙනවා මොන විද්‍යාව සම්බන්ධවද ජීව විද්‍යාව සම්බන්ධ පාඩමක් තමයි අපිට පළවෙනියටම හම්බෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න ළමයි අපිට ජීව විද්‍යාව සම්බන්ධ වෙන පාඩම් තියෙන්නේ ඇත්තටම කිව්වොත් නිකන් කටපාඩම් කරන්න ඕනේ. මේකේ ගණන් හදන්නවත් තර්ක කරන්නවත් එහෙම කිසි දෙයක් නැහැ ජීව විද්‍යා පාඩම් වල. හරිද? ජීව විද්‍යා පාඩම් කියන්නේ බයෝ පාඩම්, බයෝ සයන්ස් පාඩම්. එතකොට ළමයි රසායනික විද්‍යාව පැත්තෙන් යන පාඩම් ගත්තොත් ඒව තර්ක කරන්න දෙනවා. මේකින්ද මෙහෙම වෙනවා. මේ රසායනික ද්‍රව්‍යයන් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. අන්න ඒ වගේ විද්‍යාවක් තමයි රසායනික විද්‍යාව කියන්නේ කෙමිස්ට්‍රි පාඩම්. කෙමිස්ට්‍රි පාඩම් තියෙනවා අපිට ඉස්සරහට. තුන්වෙනි පාඩම වගේ අපිට හම්බ වෙනවා කෙමිස්ට්‍රි පාඩමකට. ඊළඟට භෞතික විද්‍යාව නැත්නම් ෆිසික්ස් පාඩමක් කියන්නේ දරුවනේ ගණන් හදන්න තියෙන එතනදී අනිවාර්යයෙන්ම ගණන් හදන්න අපිට හම්බ වෙනවා. එතකොට ගණන් හදන්න හම්බ වෙනවා කියලා නිකන් අර මැත්ස් වල වගේ ඒ වගේ සංකීර්ණ ගණන් හම්බ වෙන්නේ නැහැ. ගුණ කරන්න, බෙදන්න, අඩු කරන්න, එකතු කරන්න ඔය වගේ සරල දේවල් තමයි එන්නේ. හැබැයි ඉතින් අපි දැනගෙන ඉන්න ඕනි එතෙන්ට යොදන්න ඕනි සමීකරණ. මෙහෙම කිව්වට ඔයගොල්ලෝ දැනට තේරෙන්නේ නැහැ. මොකද භෞතික විද්‍යා පාඩමක් තාම අපි ඉගෙනගෙන නැති නිසා එතනට යනකොට මම කියන්නම් භෞතික විද්‍යා පාඩම් වලදී මොකද්ද මේ පාඩම් තුනේ වෙනස කියලා. දැන් ඔන්න අපි ඉගෙන ගන්න ජීව විද්‍යා පාඩමක්. ඒ කියන්නේ ළමයි. එතකොට මේ පාඩමේ අපිට තියෙන්නේ සම්පූර්ණයෙන්ම කටපාඩම් කරගන්න නැත්නම් මේ ටික ඔළුවට දාගෙන යන්න විතරයි තියෙන්නේ. තර්ක කරන්නවත් ගණන් හදන්නවත් නැහැ. හරි. හරි. දැන් අපි පාඩමට එන්න වෙමුකෝ. ජීවයේ රසායනික පදනම කියන්නේ ළමයි මේ ජීවය නැත්නම් මේ අපේ ජීවිතය හැදෙන්න දායක වෙලා තියෙන පදනම මූලිකත්වය අරන් තියන්නේ කවුද කියන එක ගැන තමයි මේ පාඩමේ තියෙන්නේ. ඒ කියන්නේ මේක තියෙන්නේ අපිට අපේ ජීවිතය හදන්න මොන වගේ කට්ටියද මොන වගේ රසායනික ද්‍රව්‍යද සහභාගී වෙලා තියෙන්නේ කියන එක ගැන ඉගෙන ගන්න. හරි අපි බලමු. දරුවනේ මෙහෙම කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ මේවා ගැන අහලත් ඇති සමහර විට. මූලද්‍රව්‍ය 9 පන්තියේදී අපි කතා කරා මූලද්‍රව්‍ය කියලා වචනයක් ගැන මතක ඇති ඔයගොල්ලන්ට. මූලද්‍රව්‍ය උනා ඔන්න සෝඩියම් නේද? ඊට පස්සේ යකඩ, සල්ෆර්, ක්ලෝරින් මෙන්න මේ වගේ අයට අපි මූලද්‍රව්‍ය කියලා කිව්වනේ නේ. එතකොට මෙතෙන්දිත් ඔන්න මූලද්‍රව්‍ය පැනලා තියෙනවා ඉස්සරහටම. එතකොට දරුවනේ අපේ මේ ජීවය හදන්න මූලද්‍රව්‍ය හොඳට මතක තියාගන්න මේ තියෙන ලෝකයේ තියෙන මූලද්‍රව්‍ය වලින් අපේ ජීවිතය හදන්න මූලද්‍රව්‍ය 25ක් සහභාගී වෙලා තියෙනවා. කීයක්ද සහභාගී වෙලා තියෙන ළමයි? මූලද්‍රව්‍ය 25ක්. අපේ ජීවිතය අපේ ජීවය හදන්න මේ ලෝකයේ තියෙන ඔක්කොම මූලද්‍රව්‍ය අතරින් සහභාගී වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය 25. සාමාන්‍යයෙන් අපිට ස්වභාවිකව මේ පරිසරයේ දක්නට ලැබෙනවා ළමයි මූලද්‍රව්‍ය 92ක්. දැනට අපිට මූලද්‍රව්‍ය 92ක් මේ ලෝකයේම පීරලා ගත්තත් හඳුනා ගන්න වෙන්නේ මූලද්‍රව්‍ය 92ක් විතරයි.
ඒ 92කින් අපේ ජීවිතය අපේ ජීවය හදන්න සහභාගී වෙලා තියෙන්නේ මූලද්‍රව්‍ය 25යි. හොඳට මතක තියාගන්න. එතකොට ඔය මූලද්‍රව්‍ය 25නුත් ඔය මූලද්‍රව්‍ය 25නුත් දරුවනේ ඔය මූලද්‍රව්‍ය 25නුත් ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් තියෙනවා ළමයි වැඩියෙන් සහභාගී වෙලා තියෙන. ජීවය හදන්න වැඩියෙන් සහභාගී වෙලා තියෙන ප්‍රධානතම මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්. දැන් ඔය ට්‍රජන් ගගා ඉවර වෙන ටික එක රටාවකට එක රිද්මයකට පාඩම් කරගන්න පුළුවන්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. ඔය ටික. ඊට පස්සේ තව එක්කෙනෙක් ඉන්නවා කාබන්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්. මෙන්න මේ හතර මතක තියාගන්න. එතකොට මේ හතර දෙනා තමා දරුවනේ වැඩියෙන්ම අපේ ජීවය හදන්න සහභාගී වෙලා තියෙන වැඩෝ ටික. හරියටම කිව්වොත් වැඩෝ ටික. ඇයි වැඩියෙන්ම මේගොල්ලෝනේ අපිට උපකාරී කරලා තියෙන්නේ අපේ ජීවය පවත්වාගෙන යන්න. දැන් එතකොට මම කිව්වා වැඩියෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මේ හතර දෙනා කියලා. තව කට්ටිය ඉන්නවද එතකොට? අපෝ මේ තියෙන්නේ මේ බලන්න ගොඩාක් ලිස්ට් එකක් ගැන අපිට කියලා තියෙනවා මෙතනදි මේ. මෙතන ඉඳන් ගත්තොත් පේනවා නේද? මම අන්ඩර්ලයින් කරේ ලිස්ට් එක. එතකොට ළමයි වෙනත් මූලද්‍රව්‍ය ගත්තොත් එහෙම සල්ෆර්, පොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, අයන් කියන්නේ ළමයි යකඩවලට, ක්ලෝරින් මේ වගේ ගොඩාක් මූලද්‍රව්‍ය අපේ ජීවය හදන්න සහභාගී වෙලා තියෙනවා. ජීවය නිර්මාණය කරන්න සහභාගී වෙලා තියෙනවා. එතකොට ආයම මුලට එමු. මාත් එක්කම මේ දේවල් පාඩම් කරගෙන යන්න. මේවා පොඩි දේවල්, මහා ලොකු දේවල් නෙමෙයි. ඒ හින්දා මාත් එක්කම මේ කරුණු ටික පාඩම් කරගෙන යන්න. එතකොට ආය එක්සෑම් එකක් ලඟ වෙලා මහා ලොකුට බය වෙන්න දෙයක් නැහැ. මේත් එක්කම ඔළුවට දාගෙන ගියා කියන්නේ ඕගොල්ලන්ට ළමයි ලේසියෙන් එක්සෑම් එකට ටක් ගාලා අර ඉගෙනගත්ත දේ මතක් කරගන්න පුළුවන් නැවත. එතකොට මම දැන් කිව්වා ජීවය නිර්මාණය කරන්න මේ ලෝකේ ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අණු දෙකකින් ඔන්න ස්වභාවිකව පවතිනවා මූලද්‍රව්‍ය කියන්නේ අණු දෙකක්. ලෝකේ තියෙනවා අණු දෙකක් මූලද්‍රව්‍ය. ඒ අණු දෙකෙන් ජීවය හදන්න සහභාගී වෙලා තියෙන්නේ 25යි. මූලද්‍රව්‍ය අණු දෙකෙන් 25ක් තමයි සහභාගී වෙලා තියෙන්නේ ජීවය හදන්න. එතකොට දරුවනේ ඔය 25නුත් ප්‍රධාන වශයෙන්ම අපේ ජීවය හදන්න සහභාගී වෙලා තියෙන මූලද්‍රව්‍ය හතරක් තියෙනවා. හතරක්. එකක් ගත්තොත් ඔක්සිජන්, ඊළඟට හයිඩ්‍රජන්, ඊළඟට නයිට්‍රජන්, ළඟට අන්තිම එක කාබන්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්. මේ හතර දෙනා ප්‍රධාන වශයෙන්ම අපිට ජීවය හදන්න සහභාගී වෙලා තියෙනවා. මේ ජීවි දේහය නිර්මාණය කරන්න ඕනි වෙලා තියෙනවා. ඊට අමතරව තව කට්ටිය චුට්ට අවශ්‍ය වෙලා තියෙනවා. පොඩි ප්‍රමාණයකින් ඕනි වෙලා තියෙන මූලද්‍රව්‍ය ටික තමයි ඔය කහ පාටින් මම අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. සල්ෆර්, පොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, අයන්, ක්ලෝරින් මෙන්න මේ වගේ කට්ටිය චුට්ට තමයි ජීවි දේහ නිර්මාණයට සහභාගී වෙලා තියෙන්නේ. හැබැයි දරුවනේ මේ තියෙන ලිස්ට් එකෙන් ඔක්කොම ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ නැහැ. හරිද? ටිකක් අමාරුයි ඔක්කොම වගේ පාඩම් කරන්නේ. අඩුම ගානේ හතරක්වත් පාඩම් කරන්න. හරිද? මේ තියෙන මම අන්ඩර්ලයින් කරලා තියෙන ලිස්ට් එකෙන් ජීවි දේහය නිර්මාණයට සුදු වශයෙන් දායක වන
මේ මූලද්‍රව්‍ය සෙට් එකෙන් අඩුම 4ක් මතක තියාගන්න. හැබැයි ප්‍රශ්නයක් ආවොත් පේපර් එකට මේ විදිහට ජීවී දේහ නිර්මාණය සඳහා සුළු වශයෙන් දායක වන මූලද්‍රව්‍යයක් නොවන්නේ පහත අතරින් කුමක්ද කියලා අහලා තිබ්බොත් දරුවනේ ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ සුළු වශයෙන් දායක වුණු මූලද්‍රව්‍ය සෙට් එකක්. නැත්තම් ඔය පිළිතුරට අපිට හරියට සාර්ථකව පිළිතුර ලියන්න බැරි වෙනවනේ නේද? ඒකට මේක MCQ එකක් වගේ එන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. ඒ හින්දා ඒවා ගැන දැනුවත් වෙලා හරියට පාඩම් කරගෙන යන්න උනන්දුවෙන් පාඩම් කරගෙන යන්න. එතකොට දරුවනේ මේ වටප්‍රස්ථාරයේ දක්වලා තියෙන්නේ මිනිස්යාගේ ඇඟේ කොයි විදිහටද ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන මේ ප්‍රධාන මූලද්‍රව්‍ය හතර සහ අනිත් චුට්ට ඕනි වෙන මූලද්‍රව්‍ය ටික කොයි වගේ ප්‍රතිශත වලින්ද මිනිස්යාගේ දේහයේ තියෙන්නේ කියලායි ওই ප්‍රස්ථාරය පෙන්වලා තියෙන්නේ. අපිට පේනවා දරුවනේ 65%ක්ම තියෙන්නේ නිල් පාටින් නේද? 65%ක්ම තියෙන්නේ නිල් පාටින් මේ පේනවනේ. එතකොට දරුවනේ ඔය නිල් පාටින් 65%ක් කියලා දීලා තියෙන්නේ ඔක්සිජන්. කියන්නේ අපේ ඇඟේ වැඩියෙන්ම අපේ ජීවි දේහයට වැඩියෙන්ම සහභාගී වෙන මූලද්‍රව්‍ය තමයි ඔක්සිජන්. 65%කින් යා අපිට උපකාරය කරනවා. ඊළඟට 18ක් දරුවනේ ඔන්න රතු පාටින් වර්ණ ගන්නවලා තියෙනවා. ඔය ඉන්නේ කාබන්. එතකොට මිනිස්යාගේ දේහ නිර්මාණය ජීවි දේහ නිර්මාණයට දෙවණියට වැඩියෙන්ම ඕනි වන මූලද්‍රව්‍ය තමයි කාබන්. ඊළඟට 10ක් දරුවනේ හයිඩ්‍රජනුත් ඊළඟට 3ක් නයිට්‍රජනුත් ඊළඟට අන්තිමේට 4ක් දරුවනේ නිකන් ලා නිල් පාටෙන් අපිට වර්ණ ගන්නවලා දීලා තියෙනවා. ඒ ලා නිල් පාටෙන් වර්ණ ගන්නවලා තියෙන දරුවනේ වෙනත් මූලද්‍රව්‍ය අර ෆොස්ෆරස්, පොටෑසියම්, අයන්, සෝඩියම්, මැග්නීසියම් මෙන්න මේ වගේ ඔක්කොම එකට එකතු කරලා ගත්තොත් එහෙම ඒ වෙනත් කට්ටිය 4කින් වගේ අපේ ඇඟේ තියෙනවා. එතකොට වැඩිම ප්‍රතිශතයක් මානව දේහයේ අඩංගු වන මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහුවොත් ඔයගොල්ලන්ට මතක තියාගන්න වෙනවා 65ක් වැනි ලොකු ප්‍රතිශතයකින් තියෙන්නේ ඔක්සිජන් කියන එක. ඔක්සිජන්. හරි. හරි. ඔන්න පාඩමේ මුල. හරිද? ඔන්න පාඩමේ මුල. මොනවද දැන් ආයෙ අපි කතා කරමු මුලටම එමුකෝ. මුලටම එනකොට අපිට තිබ්බා මෙතෙන්දි කතා කරන්න තිබ්බේ අපේ ජීවි දේහය නිර්මාණය කරන්න සහභාගී වෙලා තිබ්බ මූලද්‍රව්‍ය මොනවද? ඒ වගේ මේ මූලද්‍රව්‍ය අතරින් වැඩියෙන්ම අපේ ජීවි දේහ නිර්මාණයට සහභාගී වෙලා තියෙන්නේ කවුද? අඩුවෙන් සහභාගී වෙලා තියෙන්නේ කවුද කියන එක ගැන තමයි සාරාංශයක් වශයෙන් දැන් අපි කතා කරේ. ඕකේ. දැන් දරුවනේ එන්න බුක් එකට නෝට්බුක් එකට ඇවිත් දාගන්න ප්‍රධාන මාතෘකාව අපේ මේන් ටොපික් එක දාගන්න ජීවයේ රසායනික පදනම කියලා ලස්සනට නෝට් එක තියෙන්න ඕනි. නෝට් එක ලස්සනට තියෙන්න ඕනි අනික පළවෙනි පාඩමේ විතරක් නෙවෙයි ඈ හැම පාඩමකම ලස්සනට නෝට් එක තියෙන්න ඕනි. මොකද ඔයගොල්ලෝ පාඩම් කරන්නේ ඔය පොත බලාගෙනනේ. එතකොට ලස්සනට තිබ්බොත් තමයි පොත හරි බලන්න හිතෙන්නේ. නැත්නම් ඉතින් බලන්න හිතෙන්නේ නැහනේ. ජීවයේ රසායනික පදනම. හරි. ලස්සනට පාඩමෙන් නිවුස් කාඩ් එක කමක් නැහැ දරුවනේ පන්තිය නිසා. හරි. ඒකේදී අපි දාගමු දරුවනේ මෙහෙම ජීවි දේහය
නිර්මාණය කිරීමට ජීවි දේහය නිර්මාණය කිරීමට ස්වභාවිකව පවතින මූලද්‍රව්‍ය අණු දෙකක් අතරින් 25ක් පමණ සහභාගී වී ඇත. ඊළඟ කරුණ තියාගන්න දරුවනේ එම මූලද්‍රව්‍ය අතරිමුත් ප්‍රධාන වශයෙන්ම මූලද්‍රව්‍ය හතරක් සහභාගී වී ඇත. කියලා අපි යටට මේ මූලද්‍රව්‍ය හතර දාගමු දරුවනේ. තව ලකුණු දාලා යට ලියාගෙන යන්න. ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, කාබන්. ඕකේ. ඒකේ ලියා ගන්න ළමයි ඉලක්ක කරුණ විදිහට මෙහෙම මෙම මූලද්‍රව්‍ය වලට අමතරව තවත් මූලද්‍රව්‍ය කිහිපයක් ජීවයේ පැවැත්ම සඳහා
සහභාගී වී ඇත. සහභාගී වී ඇත. හරි. අපි මේ මූලද්‍රව්‍ය හතරක් පහක් ලියාගමු යටින් නැවතර තරුලකුණු දාලා phosphorus, iron, calcium, ඒ වගේම chlorine, sodium ඔය උතන තියෙන ඔය ඡේද තියෙන ඕනිම මූලද්‍රව්‍ය හතරක් හෝ පහක් ලියා ගන්න ඕගොල්ලන්ට කැමති මූලද්‍රව්‍ය හතරක් පහක් තරුලකුණු දාලා ඔය තියෙන ධර්මනේ phosphorus, sodium, potassium, calcium, magnesium, iron, chlorine ගන්න තියෙනවා ගොඩක් ඕන. එකෙන් හතරක් හෝ පහක් අපි තරුලකුණු දාලා උදාහරණ ලියාගෙන යන්න. හරි. ලියාගත්තාද? හරි. ඇති නේද? ඕකේ. ඊළඟට ලියාගන්න තමයි මේ වගේ කරුණක්. මානව දේහයේ මානව දේහයේ අඩංගු ප්‍රධාන මානව දේහයේ අඩංගු ප්‍රධාන මූල ද්‍රව්‍යවල අඩංගු මූලද්‍රව්‍යවල ස්කන්ධ ප්‍රතිශත පහත පරිදි වේ කියලා අපි මේ වට ප්‍රස්ථාරය ඇඳගමු දරුවනේ. ඔය විදිහට 65ක් ඔක්සිජන් 18ක් කාබන් 10ක් හයිඩ්‍රජන් 3ක් නයිට්‍රජන් වෙනත් 4ක් තියෙනවා. ප්‍රතිශත පළවෙනි වාරයේ හිත දරුවනේ ඉන්න පුළුවන් ඔයවා. හරිද? පළවෙනි වාරෙට තියෙන සීමිත පාඩම් ප්‍රමාණයක් නේ. එතකොට ප්‍රශ්න හදනකොට ගොඩක් පොඩි පොඩි තැන් වලින් පවා ප්‍රශ්න ගන්නවා. ටක් ගාලා ලියන්න.
හරි දරුවනේ finish the ඕකේ දැන් පාඩ කරන කටයම් දාන්නේව පස්සේ කරමුනේ. දැන් ඇදිනේ එලා. ඇදි ඇදි. හරි. ඔන්න අපි ඒ ටික ලියාගත්තා. හරි. අපි ඊළඟ කොටසට එමු එහෙනම්. දරුවනේ මෙතෙන්දී ඊළඟට කියනවා අපිට මෙහෙම කතාවක්. කියනවා අපි දන්නවා 9 ශ්‍රේණියේ ඉඳන් අපි මේ ගැන කතා කරා වලට මතක තියෙන්න ඕනි දැන් වෙනකොට මතකද අපි කිව්වා මූලද්‍රව්‍ය ගොඩක් එකට එකතු වෙලා තමයි සංයෝගය හැදිලා තියෙන්නේ කියලා. මූලද්‍රව්‍ය ගොඩක් එකතු වීමෙන් පස්සේ තමයි ධර්මනේ සංයෝගය හැදෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔන්න තියෙනවා එක මූලද්‍රව්‍යයක් සෝඩියම්. යා සෝඩියම් කියන්නේ මූලද්‍රව්‍යයක් නේ. ඊළඟ තව එක්කෙනෙක් ඉන්නවා ක්ලෝරින්. එයාත් මූලද්‍රව්‍යයක්. සෝඩියම් එක පැත්තක ඉන්නවා අනිත් පැත්තේ ක්ලෝරින්. සෝඩියමුයි ක්ලෝරිනුයි දෙන්න එකට එකතු වුණාම දරුවනේ ඔන්න සංයෝගයක් හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. මම දැන් ඔන්න මේක අයින් කරනවා. ඔන්න දැන් අපිට ඒක වැඩි ඕනේ නෑ. හරි. ඔන්න අයින් කරා. එතකොට දරුවනේ එක මූලද්‍රව්‍යකුයි තවත් මූලද්‍රව්‍යකුයි එකට එකතු වීමෙන් හැදෙන්නේ මොකක්ද? සංයෝගයක්. එතකොට අපි දන්නම සංයෝගයක් ගැන කිව්වොත් අපි ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් යත් සංයෝගයක්. ඒ සංයෝගය හැදිලා තියෙන්නේ කවුරු එකට එකතු වෙලාද? සෝඩියම්ගේ සංකේතය දරුවනේ Na. අපි සෝඩියම් මේ කියලා තමයි ගන්නෙ. මේ පාඩමේදී කතා කරනවා අපි එඳ Cl ගන්නවා ක්ලෝරින් ගන්නවා Cl විදිහට. මේ දෙන්න එකට එකතු වුණාම හදනවා සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට දරුවනේ කොහොම හරි මේ දෙන්න එකට එකතු වීමෙන් හැදෙන්නේ මොකක්ද? සංයෝගයක්. ඇයි මෙයා එක මූලද්‍රව්‍යයක් මෙයා තවත් මූලද්‍රව්‍යයක්. එතකොට මේ දෙන්න එකට එකතු වුණාම තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන මේ සංයෝගය හැදෙන්නේ. එතකොට අපේ ජීවය මේ ජීවිතය පවත්වා ගන්න අපේ දේහය නිර්මාණය කරන්න අපිට මූලද්‍රව්‍ය විතරක්ම නෙමෙයි ඕනි වෙන්නේ. සංයෝගත් මෙන්න මේ වගේ සංයෝගත් අපිට ඕනි වෙනවා. එතකොට ඒ සංයෝග මොනවද කියලා අපි කතා කරමුකෝ. දරුවනේ අපිට පුළුවන් ඔය සංයෝග අපේ ජීවිතය අපේ ජීවය නිර්මාණය කරන්න ඕනි වෙන සංයෝග ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. ප්‍රධාන ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි කාබනික සංයෝග විදිහට පුළුවන්. අනික අකාබනික සංයෝග විදිහට වෙන් කරන්න පුළුවන්. කාබනික විදිහට පුළුවන් අකාබනික විදිහට පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ආකාර දෙකකට අපේ ජීවය නිර්මාණය කරන්න අපේ මේ ජීවිතය හදන්න උපයෝගී වන සහභාගී වන සංයෝග ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මූලද්‍රව්‍ය බෙදුවේ නැහැ. මූලද්‍රව්‍ය බෙදන්න බෑ දරුවෝ. මූලද්‍රව්‍ය එහෙම වර්ගවලට බෙදන්න බෑ. මූලද්‍රව්‍ය අපි ගත්තේ මෙහෙමනේ. වැඩිපුර සහභාගී වෙන මූලද්‍රව්‍යයයි අඩුවෙන් සහභාගී වෙන මූලද්‍රව්‍යයයි කියන අපි ලියාගත්තේ නේද? ඉස්සෙල්ලා බලන්නකො කරුණු වල. දැන් මෙතෙන්දී නමුත් අපිට සංයෝග පුළුවන් ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට බෙදන්න. එකක් කාබනික සංයෝග අනිත් එක අකාබනික සංයෝග. දරුවනේ කාබනික සංයෝග කියන වචනයෙන්ම තේරෙනවා නිකන් කාබන් එක්ක පොඩි සම්බන්ධතාවයක් තියෙනවා වගේ කියලානේ. ඔව් ඇත්තටම තියෙනවා.
කාබනික සංයෝගයක් කියන ළමයි කාබන් අඩංගුයි කියන එක. කාබන් මූලද්‍රව්‍ය අඩංගු වෙන සංයෝගයක් කියන එක තමයි කාබනික සංයෝගයක් කියන එකේ තේරුම. දරුවනේ අකාබනික සංයෝගයක් කියන්නේ ඔගේ ප්‍රතිවිරුද්ධ පැත්ත අකාබනිකනේ. කාබන් අඩංගු නෑ කියන එක තමයි ඒකේ තේරුම. හැබැයි පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඔය අකාබනික සංයෝග කිව්වේ අපි දැන් කාබන් අඩංගු වෙන්නේ නැති ඒවටනේ. කාබනික කිව්වේ කාබන් අඩංගු වෙන ඒවටනේ. හැබැයි සමහර මූලද්‍රව්‍ය තියෙනවා ළමයි ඒගොල්ලෝගේ යම් යම් ලක්ෂණ නිසා යාගොල්ලන්ට පොඩි දඩුවමක් දීමක් වශයෙන් ඒගොල්ලන්ට කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගු වුණත් ඒගොල්ලෝ අකාබනික සංයෝග ගණයට දාලා තියෙනවා. ඒගොල්ලන්ට කාබන් කියන මූලද්‍රව්‍ය අඩංගුයි. හරිනම් යන්න ඕනි කාබනික කියන කණ්ඩායමට කාබනික ගෲප් එකට. හැබැයි මේගොල්ලෝගේ යම් යම් ලක්ෂණ නිසා මේගොල්ලෝ දාලා තියෙන්නේ කාබන් අඩංගු වෙලා තියෙනවා උනත් අකාබනික ගෲප් එකට. එතකොට එහෙම හතර දෙනයි අපිට හම්බෙන්නේ සිලබස් එක ඇතුලේ. එතකොට ඒ හතර දෙනා චුට්ටක් පාඩම් කරගන්න වෙනවා දරුවනේ. පළවෙනි වාර විභාගයේදී අහන්න පුළුවන් ප්‍රශ්න විදියට මේවා හොඳට හයිලයිට් කරලා තියාගන්න. පළවෙනි වාර විභාගෙට අනිවාර්යයෙන් මේ වගේ පොඩි තැන් වලින් අහන්න පුළුවන්. හරි. එතකොට මම නෝට් එකට දෙනවා ඒ වගේ හතර දෙනෙක් හම්බ වෙනවා ළමයි. කාබන් අඩංගු වෙලා අකාබනික ගෲප් එකට අකාබනික සංයෝග ගණයට දාලා තියෙන සංයෝග හතරක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් කාබන් ඩයොක්සයිඩ්. අපි පොඩි කාලේ ඉඳන්ම හඳුනන කෙනෙක්. අපි හුස්ම ගන්න ඔක්සිජන් වායුවනේ. අපි පිට කරන වායුව මොකක්ද? කාබන් ඩයොක්සයිඩ්. එතකොට කාබන් ඩයොක්සයිඩ් ඇත් වෙන්නේ දරුවනේ අකාබනික සංයෝග ගණයට. කාබන් අඩංගු වෙලා තිබ්බා වුණත් අකාබනික සංයෝග ගණයට තමයි කාබන් ඩයොක්සයිඩ් අයත් වෙන්නේ. ඊළඟට ගත්තොත් තව එක්කෙනෙක් කාබන් මොනොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් එක්කෙනෙක් අනික එක කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ්. පළවෙනි එක කාබන් ඩයොක්සයිඩ් ඊළඟට කාබන් මොනොක්සයිඩ්. මාත් එක්ක පාඩම් කරගන්න. මම මේ නැවත නැවත කියන්නේ ඔයගොල්ලන්ටත් පාඩම් හිටින්න ඔළුවට යන්න. හරි? නැත්තම් මමම එකම දෙයක 10 පාරක් කියවන්න ඕනේ නෑනේ දරුවෝ. එහෙනම් මෙහෙම එකම දේ කියන්නේ ඔයගොල්ලන්ට නැවත නැවත ඔළුවට යන්න. තේරුම් නැති තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් ගොළුව වගේ ඉන්න එපා මෙතනදි ක්ලාස් එකේ. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මයික් එක ඔන් කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් හරි දාලා chat box එකේ දරුවනේ මට කියන්න. කරබගෙන ඉන්න එපා. හරි. එතකොට මෙතෙන්දී අකාබනික සංයෝග ගණයට යන කාබන් අඩංගු වෙලත් අකාබනික සංයෝග ගණයට යන එක්කෙනෙක් කිව්වා කාබන් ඩයොක්සයිඩ්. අනික් එක්කෙනා කිව්වා කාබන් මොනොක්සයිඩ්. තව එක්කෙනෙක් ඉන්නවා ළමයි කාබනේට්. කාබනේට්. ඊළඟට ඉන්නවා බයිකාබනේට්. ඔන්න ඔය වගේ හතර දෙනෙක් අපිට හම්බ වෙනවා. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට්, බයිකාබනේට්. ඔන්න ඔය වගේ හතර දෙනෙක් කාබන් අඩංගු වෙලා අකාබනික ගණයට යනවා. ඊට පස්සේ දරුවනේ අපේ ජීවි දේහ නිර්මාණයට ප්‍රධාන වශයෙන්ම සහභාගී වෙන කාබනික සංයෝග හතරක් තියෙනවා. කාබනික සංයෝග. ඔන්න තමයි දැන් තමයි පොයින්ට් එකට ඇවිල්ලා තියෙන්නේ තමයි. නැවත බලාගන්න මේව නම් අනිවාර්යෙන් ප්‍රශ්න අහන්න දැන්. කාබනික සංයෝග හතරයි අපේ ජීවයේ නිර්මාණයට සහභාගී වෙලා තියෙන ජීව නිර්මාණයට සහභාගී වෙලා තියෙන මොනවද මේ කාබනික සංයෝග හතර? එකක් දරුවනේ ඔයගොල්ලෝ අහලා ඇති පොඩි කාලේ ඉඳන්ම ප්‍රායෝගික තාක්ෂණික කුසලතා කියන විෂයෙත් තියෙනවා. දැන් නම් ඔයගොල්ලන්ට මේ විෂයන් වෙලා නේද? 10 ශ්‍රේණියට එනකොට. එතකොට පළවෙනි එක කාබෝහයිඩ්‍රේට්. පළවෙනි කාබනික සංයෝගයේ දරුවනේ ජීවි දේහ නිර්මාණයට උපකාරී වෙන මොකක්ද? කාබෝහයිඩ්‍රේට්. ඊළඟට තියෙනවා ප්‍රෝටීන්. ඊළඟට ලිපිඩ. ඊළඟට නියුක්ලියික් අම්ල. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, නියුක්ලියික් අම්ල. කාබෝහයිඩ්‍රේට් 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 කාබෝහයිඩ්‍රේට්. මමත් එක පාඩම් කරා. නේද? ප්‍රෝටීන් 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 ප්‍රෝටීන්. මේවා අමුතු වචන නේ. අපි කලින් අහලා තියෙන වචන. ඊළඟට ලිපිඩ 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 ලිපිඩ. ඔන්න දාවන අලුත් වචනයක් ඔන්න ඇවිල්ලා තියෙන. හතරවෙනි එක එක්කන තමයි මේ අලුත් වචනේ නියුක්ලියික් අම්ල. අම්ලයක් ඇසිඩ් එකක්.
न्यूक्लेइक अम्ल न्यूक्लेइक अम्ल न्यूक्लेइक अम्ल न्यूक्लेइक अम्ल මෙන්න මේ හතර දෙනා තමයි දරුවනේ අපිට ජීවි නිර්මාණය ජීවි දේහ නිර්මාණයට සහභාගී වෙන ප්‍රධානතම කාබනික සංයෝග හතර. කාබන් අඩංගු වෙලා තියෙන හතර දෙනා. කාබන් අඩංගු වෙලා නැති අකාබනික සංයෝග දෙකක් අපිට ඕනි වෙනවා දරුවනේ. අර ඉස්සෙල්ලා කිව්ව හතර දෙනා අර විශේෂ වෙන්නේ කාබන් අඩංගු වෙලත් අකාබනික සංයෝග වලට කියපු ඉඳා එතෙන්දි විතරයි මේ හතර දෙනා විශේෂ වෙන්නේ. අර කාබෝහයිඩ්‍රේට් කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් ගගා කිව්වේ වායුන් ටික. අන්න ඒ ටික විශේෂ වෙන්නේ කාබන් අඩංගු වෙලත් අකාබනික සංයෝග ගණයට කියපු නිසා. දැන් මෙතනට ජීවි දේහ නිර්මාණයේදී සහභාගී වෙලා තියෙන අකාබනික සංයෝග දෙකක් හම්බ වෙනවා දරුවනේ. එකක් ಖನಿಜ ලවණ අනික් එක දරුවනේ ජලය. ಖನಿජ ලවණ සහ ජලය තමයි අකාබනික සංයෝග වශයෙන් අපිට ඕනි වෙන ජීවි දේහ නිර්මාණයට ඕනි වෙන සංයෝග හතර වෙන්නේ. ඔන්න ජලය දිනනවා ඊළඟට ಖನಿජ ලවණ. ಖನಿජ ලවණ වලටත් එන්නේ සෝඩියම්, ફોස්ෆරස්, කැල්සියම් මේ වගේ ඒවාම තමයි. ඊට පස්සේ ගත්තොත් දරුවනේ කාබනික සංයෝග ටික මම මෙහෙම පෙන්නන්නම්. කාබෝහයිඩ්‍රේට ඊළඟට ලිපිඩ ඊළඟට මොනවාද මාත් එක්ක පාඩම් කරගන්න ප්‍රෝටීන් අනික් එක නියුක්ලික් අම්ල ඔන්න ඔය ටික මේ ටික කපමුකෝ මේ ටික අපි මෙහෙට දාමු. ඔන්න ඔය ටිකයි මෙන්න මේ ටිකයි වෙන් කරලා හඳුනා ගන්න. කාබනික සංයෝග හතර මේ හතර අකාබනික සංයෝග දෙක ඔය දෙක. එතකොට දරුවනේ විටමින් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? විටමින් ඔන්න අපිට යම්කිසි ශක්තිය අඩුවීමක් වීමේදී අනිවාර්යයෙන් විටමින් බොන්න කියනවා. විටමින් C දෙනවා, විටමින් C නම් දෙන සම්ප්‍රතික්ෂාව වගේ හදුනම නේද? විටමින් D හම්බ වෙනවා අපිට සූර්ය ශක්තියෙන්. ඒකට මේ වගේ විටමින් වර්ග දරුවනේ අයත් වෙන්නේ කාබනික සංයෝග ගණයට තමයි. හැබැයි ප්‍රධාන කාබනික සංයෝග වලට ජීවයේ දේහ නිර්මාණයට සහභාගී වෙන ප්‍රධාන කාබනික සංයෝග හතර වෙන්නේ මේ හතර. ප්‍රධාන කාබනික සංයෝගයක් විදිහට විටමින් එන්නේ නැහැ. එයා සහභාගී වෙනවා තමයි ජීවි දේහ නිර්මාණයට ඒ වගේ රෝග ඇති කරන එක වළක්වන්න ජීවි දේහයේ රෝග ඇති කරන එක වළක්වන්න විටමින් සහභාගී වෙනවා තමයි. හැබැයි ප්‍රධාන සංයෝග හතරට අයත් වෙන්නේ නැහැ. හරි. ප්‍රධාන සංයෝග හතරට අයත් වෙන්නේ නැහැ විටමින්. එයත් හැබැයි කාබනික සංයෝගයක් තමයි මතක තියාගන්න. හරි. අපි දැන් ආයෙම නෝට් එකට එමු. නෝට් එකට එන්න. ලියා ගන්න මේ විදිහට මෙහෙම ලියාගමු. ජීවි දේහය නිර්මාණයට ජීවි දේහය නිර්මාණයට හේවත් ඔන්න දැන් අමාරු වචන මේ වචන දැක්කහම මොකක්ද අප්පා මේ කියන්නේ කියලා හිතන ආරම අරකම තමයි කියන්නේ ජීවි දේහ නිර්මාණයට හේවත් සජීවී පදාර්ථය නිර්මාණය සඳහා සංයෝග
දායක වේ. සංයෝගද දායක වේ. ඊළඟට ලියා ගන්න ළමයි ඊළඟ කරුණ. එම සංයෝග කාබන් අඩංගු වන හෝ නොවන කාබන් අඩංගු වන හෝ නොවන ලෙස ආකාර දෙකකට බෙදිය හැක. හරි. පළවෙනි එක ලියා ගන්න ළමයි කාබනික සංයෝග කියලා. පළවෙනි සංයෝග බෙදෙන ආකාරය කාබනික සංයෝග. කාබනික සංයෝග. ඒකේ අර්ථය කියන්නේ ඉතින් ඉස්සරහින් අපි මෙහෙම ලියාගමු. කාබන් අඩංගු වන කියලා වරහන් ඇතුළේ ලියාගත්තත් ගැටලුවක් නෑ. ඉරි කැලක් ගහලා ලියාගත්තත් ප්‍රශ්නයක් නෑ. කාබන් අඩංගු වන වරහන් ඇතුළේ ලියවන දැන් වරහන වහගෙන ඒ කාබනික සංයෝගයේ යටතේම දරුවනේ ලියාගමු 4 දෙනෙක්. මෙන්න මේ 4 දෙනා ජීවි දේහ නිර්මාණයට සහභාගී වන ප්‍රධාන කාබනික සංයෝග 4 කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලියික් අම්ල. මේ 4 දෙනා ලියාගමු අපිට ගාලා. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලියික් අම්ල. හරි. ඕකේ. දැන් ඊළඟට දරුවනේ මෙහෙම ලියාගමු දෙවැනි සංයෝග බෙදෙන ආකාරය අකාබනික සංයෝග. අකාබනික සංයෝග. අකාබනික සංයෝග. හරි. ඒකේ අර්ථය ඉස්සරහින් වරහන් ඇතුලේ හෝ ඉරි කැලක් දාලා මෙහෙම ලියමු. කාබන් අඩංගු නොවන කාබන් අඩංගු නොවන හරි. වහන්න දරුවනේ වරහන් දැම්මනම් ඒකෙන්ද අපි ලියාගමු දරුවනේ අපේ ජීවි දේහ නිර්මාණයට ප්‍රධාන වශයෙන්ම සහභාගී වෙන අකාබනික සංයෝග දෙක මොකක්ද කියලා.
ජලයයි ඛනිජ ලවණයි කියලා යටින් දාගන්න නම් කරගන්න. ජලය ඛනිජ ලවණ. ඕකේ. දැන් ඔන්න ඒ දෙක නම් කරලා ඉවරයි. අපි වෙනම කරුණු දෙකක් හැටියට මෙහෙම ලියාගමු. මෙහෙම ලියාගන්න. සමහර සංයෝග සමහර සංයෝග සමහර සංයෝග කාබන් අඩංගු වූවද සමහර සංයෝග කාබන් අඩංගු වූවද අකාබනික සංයෝග ගණයට අකාබනික සංයෝග ගණයට ඇතුළත් වී ඇත. හරි. අපි මේ සංයෝග හතර තියාගමු දරුවනේ. පළවෙනි එක කාබන් ඩයොක්සයිඩ්. දැන් ওই ටික හරියට ලියාගන්න ස්පෙලිං ඈ. වෙන වෙන නම් ලියාගන්නේ නෑ. කාබන් අඩංගු වෙලත් අකාබනික සංයෝග ගණයට යන පළවෙනි එක නම් මේවා ඉතින් පිළිවෙලට පාඩම් කරන්න ඕනේ නෑ ළමයි. හතරම කොහොම හරි පාඩම් වෙලා තිබ්බොත් එච්චරයි. මේ තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්. මේ දෙක ලියාගන්නකො මුලින්ම. මෙන්න මෙයා ඊට පස්සේ කාබනේට් බයිකාබනේට්. මෙන්න මේ ටික. ඔය හතර දෙනා තමයි එන්නේ. ඕකේ. හරි. ඊළඟට ඊළඟ කාරණා විදියට මෙහෙම දාගමු දරුවනේ. මෙහෙම ලියමු. විටමින් කාබනික සංයෝගයක් වන අතර විටමින් කාබනික සංයෝගයක් වන අතර විටමින් කාබනික සංයෝගයක් වන අතර ජෛව අණු ජෛව අණු ඝනයට නොවැටි ජෛව අණු ඝනයට නොවැටි. මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලි කරන්නම්. දැන් ලියා ගන්නකො. ජෛව අණු කියන්නේ ළමයි කොම්බු දෙකයි ජයන්නේ ඈ. ජෛව අණු ඝනයට නොවැටි. ඊළඟ කන ලියා ගන්න. ජෛව අණු ලෙස හඳුන්වන්නේ ජෛව අණු ලෙස හඳුන්වන්නේ
carbohydrate, protein, lipid හා nucleic අම්ලයි. carbohydrate, protein, lipid හා nucleic අම්ලයි. හරි දරුවනේ. ඒ කිව්වේ මොකද්ද දැන් මෙතන? මොකද්ද මේ කිව්වේ? දරුවනේ මේ කිව්වේ ජෛව අණු කියලා විශේෂ වචනයක් තියෙනවා. ඒ කියන්නේ ජීවය පවත්වා ගන්න අපිට අවශ්‍ය වෙන අණු. මේ අණු විදිහට ජෛව අණු විදිහට අපි නම් කරන්නේ 4 දෙනෙක් විතරයි. ඒ 4 දෙනා තමයි මේ ඉන්නේ. මෙයයි. මේ 4 දෙනාට තමයි දරුවනේ අපි ජෛව අණු කියලා කියන්නේ. මේ 4 දෙනා. හරිද? එතකොට මේ 4 දෙනා ජෛව අණු උනාට දැන් උතන තියෙන විටමින් ජලය khනිජ ලවණ මේ කට්ටිය අපි ජෛව අණු විදියට දාන්නේ නැහැ. එතකොට පේපර් එකට අහලා තිබ්බොත් ප්‍රශ්නයක් ජෛව අණු නැත්නම් ජෛව අණුවක් ලියන්න කියලා ඔන්න රචනා ප්‍රශ්නයකට ගුවගත රචනා ප්‍රශ්නයකට ඇවිල්ලා තියෙනවා කියලා හිතන්නකො. එතකොට අපි ලියන්නේ මේ 4 දෙනාගෙන් කෙනෙක් විතරයි. හරි? ඒගොල්ලෝ අපි ජෛව අණු කියන විශේෂ නාමයෙන් හඳුන්වනවා. හරි. දරුවනේ එතකොට අද කොටස තේරුණාද? ඕකේද? අද පොඩි ළමයි පිරිසක් සහභාගී වෙලා තියෙන නිසා ඉතිරි ටික මම රෙකෝඩින් එකක් වශයෙන් ඔයගොල්ලන්ට දානවා. අද පළවෙනි දවස නිසා ටිකක් සරල දේවල් අද පළවෙනි චූටි කොටසක් විතර කරේ. පළවෙනි පිටුව විතරයි අපි කරේ පොතේ. එතකොට ගොඩක් දරුවන්ට දැන් අච්චු පොත් නොලැබිලා ඇති. දැන් මේ පාඩම නිකන් අලුතෙන් ඉගෙන ගන්න නිසා අප්පුව අමාරුයි 10 ශ්‍රේණියේ විද්‍යාව නම් අප්පා ගගා ඔළුවට දාගෙන ඉන්නවා ඇති සමහර විට. එහෙම ඕනේ නෑ දරුවනේ. අර නමේ තිබ්බ ටිකම ඒ වගේම තමයි ඒ විදිහමයි. වෙනසක් නෑ ඇත්තටම. විද්‍යාවම තමයි. ආයේ මේ වෙනම නිකන් ඉංග්‍රීසි ටිකකුයි ෆ්‍රෙන්ච් ලැන්ග්වේජ් එකකුයි ජපන් ලැන්ග්වේජ් එකකුයි මික්ස් වෙලා විද්‍යාව හැදිලා නෑ මෙතන. අර තිබ්බ ටික ටිකක් වැඩිපුර ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරි. හරි. එතකොට මෙතනදී තේරුම් නැති දැනක් තියෙනවා නම් දරුවනේ අනිවාර්යෙන් අහන්න. ඒ වගේම ටියුට් එක මම ඕගොල්ලන්ට print out කරගන්න දාලා තියෙනවා PDF එක group එකට. අනිවාර්යෙන් ඒක print out කරගන්න ඕනි. හරි. එතකොට මෙතනින් ඉදිරියට මේ පාඩමේම රෙකෝඩින් එක ඕගොල්ලන්ට දානවා. එතකොට අනිවාර්යෙන්ම රෙකෝඩින් බලලා වැඩේ කටයුතු ටික තේරුම් නැත්නම් අහන්න තේරෙන විදිහට කරගෙන යන්න සහ ආශාවෙන් කරගෙන යන්න. ඒ වගේම උනන්දුව සහ කැපවීම තියෙන්නත් ඕන. හරි. ඕකේ. අද කලින් ටිකක් චුට්ටක් ඉවර කරමු. තව දෙයක් ඔයගොල්ලන්ට මට කියන්න බැරි වුණා දරුවනේ. අපි සාමාන්‍යයෙන් 9 ශ්‍රේණිය පන්තිය කරේ පැය එකමාරයිනේ. දැන් අනිවාර්යෙන් 10 ශ්‍රේණිය පන්තිය පැය දෙකක් කරනවා. කියන්නේ 4:00 සිට 6:00 දක්වා තමයි පන්තිය ඉදිරියට හැමදාම වගේ පවත්වන්නේ අඟහරුවාදා 4:00 සිට 6:00 දක්වා. ඒකට ඒකත් මතක තියාගෙන ඉන්න. හරි. හරි. තේරුම් නැත්නම් තියෙනවා නම් අනිවාර්යෙන් එතකොට දරුවනේ කියන්න ඕනි. මයික් එක ඔන් කරලා කැම් එක ඔන් කරලා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඕගොල්ලන්ටත් හොඳයි මටත් හොඳයි. මොකද ඔයගොල්ලන්ගේ ඔය කරන වැඩ ටික ඒ වගේම මාත් එක්කත් ඔයගොල්ලන්ට කනෙක්ට් එක තියාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි වඩාත්ම හොඳ දේ. හරි. හරි. එහෙනම් අපි අදට පන්ති ඉවර කරපු දරුවනේ තේරුම් නැත්නම් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. ආයි ගෝවන්.